Hello guys, welcome and welcome back to my YouTube channel. I hope you are doing well. මම හිතනවා මම අලුත් vlog එකක් අරගෙන එනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ මගේ day vlog එකක්. ඉතින් අද මට හුඟක් වැඩක් කරගන්න තියෙනවා. එහෙනම් අපි බලමු අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. තව දෙයක් කියන්න ඕන ඕගොල්ලොන්ට අද දවසේ මේ පැත්තට හොඳටම වහිනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එකේ මම වොයිස් කරන එක ඇහෙනවද දන්නේ නැහැ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් උදෙන්ම කරේ මම ඉක්මනටම නැගිටලා වොච් එකක් දාගත් එක මොකෝ කියනවා නම් අද මට එක්සෑම් එකක් තියෙනවා ස්කූල් එකේ. ඉතින් ඒකට යන්න ඕන නිසා මං උදෙන්ම get up වෙලා ලෑස්ති වුණා. ඉතින් ඊට පස්සේ මම කරේ පහන තියපු එක මොකෝ කියනවා නම් මම කොහේ හරි යනවා නම් එහෙම මම මුලින්ම කරන්නේ පහන තියලා යන එක. ඉතින් මම වොච් එකකුත් දාගෙන ස්කූල් එකට යන්න රෙඩි වෙලාම පහන තියන වැඩෙත් ඉවර කරගත්තා. ඕකේ ගයිස් ඉතින් දැන් අපි ඉන්නේ ස්කූල් එකට යන ගමන්. ඉතින් මම ස්කූල් එකට යන අතරමඟදී ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා වීඩියෝ ක්ලිප්ස් වගේක් අරගත්තා. ඉතින් මේ හරිය නම් හුඟක් ඔයගොල්ලන්ට පේනවා ඇත්තේ නිකන් ගස් වැඩියෙන් වගේ එහෙම තියෙනවා. ඉතින් මේ හරිය එහෙම තිබුණට තව ටිකක් දුරට ගියාම ලස්සන තැන් ගොඩාරියක් තියෙනවා. ඉතින් වීඩියෝ එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ට මං ඒ ටිකත් පෙන්නන්නම්. ඉතින් මේ හරියේ ලස්සන වෙල් ටිකක් තිබුණා. ඒ ටික මාරම ලස්සනයි. ඉතින් ඒ ටිකත් බලාගෙන දිගටම අපි ගියා. හරි ළමයි. ඉතින් ওই වැඩ ටික කරගෙන අපි ස්කූල් එකටත් ගිහිල්ලා අහපව් එන ගමන් තමයි මේ ඉන්නේ. ඕගොල්ලෝ බලනවා ඇති දැන් ගිහින් එන්නෙත් ඒ පාරෙමයි යන්නෙත් ඒ පාරෙමයි කියලා. ඔව් ඇත්තටම ළමයි මට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා වෙන තැන්වල. ඉතින් ඔය වගේ චූටි තැන් වලින් මම වීඩියෝ ක්ලිප්ස් වගේක් අරගත්තා. ඉතින් ළමයි මම ඔයගොල්ලන්ට කිව්වනේ ලස්සන තැන් වගේක් තිබුණා කියලා. ඉතින් ඔන්න ඔය පහුවෙච්ච ඇල තියෙන්නේ ඒක ඇත්තටම මාර ලස්සනයි. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඔය වැඩ ටිකත් ඉවර කරගෙන අපි ගියා එළවලු වගේක් ගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන දැන් අපි ගෙදර ආවා. ඉතින් ආපු ගමන්ම මම කරේ ටී එකක් බීපු එක. මොකෝ කියනවා නම් අපි ගෙදර එද්දි ළමයි 12ත් පහු වෙලා. ඉතින් ඒක නිසා බඩගින්නක්කුත් තිබුණා. ඒක නිසා අපි කට්ටිය එකතු වෙලා ටී ටයිම් එකක් ගත්තා. දැන් නම් අපි කට්ටිය ලොකු වැඩක් තමයි කරන්න යන්නේ. ඉතින් රෑ කෑමට අපි හිතුවා මැකරෝනි එකක් හදන්න ඕනි කියලා. ඉතින් අපි අරගෙන ආපු එළවලු ටිකත් කපාගෙන මැකරෝනි එක හදන්න තමයි හදන්නේ. මට ඔයගොල්ලන්ට කියන්න අමතකුණානේ මම මුලින්ම කරේ මැකරෝනි එක හදන්න කලින් මැකරෝනි ටික හොඳට තඹ ගත්ත එක. ඉතින් ඊට පස්සේ ඔය කැරට්, ලීක්ස්, ලූණු, අමු මිරිස් ඒ ටික කපාගෙන මම ට්‍රේ එකක් උඩින් තියාගත්තා. ඉතින් ඔය තියෙන්නේ මම තඹගත්ත මැකරෝනි ටික. ඉතින් දැන් හදන්නේ මැකරෝනි ටික හදාගන්න. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට ඔයිල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි අර කපාගත්ත ලූණු, අමු මිරිස්, ලීක්ස්, කැරට් ඒ ටික දාගන්න තමයි තියෙන්නේ.
ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම නිෂු. මම ඔයාව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මගේ videos බලන්න කැමති නම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අද වීඩියෝ එක ලස්සනයි නම් පහලින් comment එකක් තියාගෙන යන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ ඉතින් ඒ ටික හොඳට බැද ගන්න තමයි තියෙන්නේ. ඒ ටික හොඳට බැදුනට පස්සේ අපිට තඹගත්ත මැකරෝනි ටික තමයි එකතු කරගන්න තියෙන්නේ. එකපාර මැකරෝනි එකතු කරගන්න එපා. ටිකෙන් ටික භාජනයක් අරගෙන අර මිශ්‍රණයට දාගන්න. ඊළඟට ඒ ටික දාගෙන හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මට ඔයගොල්ලන්ට දෙයක් කියන්න බැරි වුණා. ඒ තමයි අර අපි බැදගත්ත මිශ්‍රණයට අපි ලීක්ස් දාගන්න නැහැ. ඒ ලීක්ස් දාගත්තොත් එහෙම ලීක්ස් ටික බැදෙද්දි ඒකේ ලස්සනට තියෙන පාට නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා අපි මැකරෝනි ටික දාගෙන කලවම් කරගෙන එහෙම තමා ලීක්ස් ටික දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කැමති නම් විතරක් සෝයා සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මැකරෝනි එකේ විදිහට මම හදාගත්තයින් පස්සේ කොමඩු වගේක් තිබිලා කොමඩු වගේකුත් කෑවා. ඉතින් ඊට පස්සේ මට චූටි වැඩ වගේක් තිබිලා මම මේ වැඩේ කරගන්න යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔය විදිහට තමා අද දවසේ මේ විදිහට ගෙවුනේ. ඉතින් අලුත් vlog එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. bye bye. Thank you for watching.